කුරුණෑගල ට්‍රැවල් කරන්න තියෙන සුපිරිම ප්ලේසස් ටික. කුරුණෑගල ඉඳන් මිනිත්තු 5යි. මෙතන zip line, rock climbing, rope courses, ATV bike, kayaking වගේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. පවුලත් එක්ක හරි යාළුවොත් එක්ක හරි ගියොත් සුපිරි මතක හැදෙන දවසක් ගත කරන්න පුළුවන්. කොළපාට ස්වභාවික පරිසරයක් මැද තියෙන නිසා ෆෝටෝ ගන්නත් රිලැක්ස් වෙන්නත් හොඳම තැනක්. මේකට බුදුන්ගේ මුදුන කියන අරුතකුත් තියෙනවා. දුර ඉඳන් බලද්දී කන්දේ හැඩය බුදු පිළිමයක හිස වගේ පේන නිසා මේ නම ආවේ කියලා තමයි මිනිස්සු කියන්නේ. කුරුණෑගල ඉඳන් 40ක් කිලෝමීටර වගේ තියෙනවා. සීතල කාලගුණයක් තියෙන්නේ. ස්වභාවික පරිසරය හරිම ලස්සනයි. උඩ පොඩි විහාරස්ථානයකුත් තියෙනවා. නිස්කලංක නිසා භාවනා කරන්න, ෆෝටෝ ගන්න, ඇඩ්වෙන්චර් ෆීල් එකක් ගන්න කැමති අයට හොඳයි. වටේටම වී වගා පොකුණු සහ කොළපාට කෙත් තියෙන නිසා හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා. මෙතන බර්ඩ් වොචින් කරන්නත්, ෆොටෝ ගන්නත්, උදේ හවස් ඇවිදින්නත් ගොඩක් සුදුසුයි. නගරේ කලබලෙන් ඈත් වෙලා නේචර් එක විඳින්න කැමති අයට නම් විහාරගල පර්ෆෙක්ට් ස්පොට් එක. වැව වටේටම 3 කිලෝමීටර් වගේ පාරක් තියෙන නිසා උදේ හවස් ඇවිදින්න, ජොගින් කරන්න, සයිකල් කරන්න ගොඩාක් අය එන්නේ මෙතනට. ඇතුගල පසුබිම නිසා ෆොටෝ වලට මාරම හොඳයි. කුරුණෑගල නගරේමයි තියෙන්නේ. ඇතුගලට ළඟ තියෙන නිස්කලංක තැනක්, බෞද්ධ පන්සලක්, view point එකක්. මේකට කුරුණෑගල දෙවන ඇතුගල කියලත් කියනවා. නැගලා යන්න ලේසි. කුරුණෑගල නගරේ ඉඳන් මිනිත්තු 5යි. දළදා වහන්සේ වැඩ සිටපු කාලේ ලංකාවේ අගනුවර මේක. කෞතුකාගාරයකුත් තියෙනවා. කුරුණෑගල නගරේ ඉඳන් මිනිත්තු 45න් ගිය හැකි. රජරට රාජධානි සමයට අයිති විශාල නගරයක් මේක. මාලිගා, පොකුණු, නටබුන් වලින් පැරණි ජනජීවිතය ඉගෙන ගන්න පුළුවන්. වටේම ගමක පරිසරයයි වීකෙත් වතුයි නිසා ගොඩාක් නිස්කලංකයි. යාපහුවයි රිදිවිහාරයයි ළඟ නිසා එක දවසේම 3ම බලන්න පුළුවන් ඓතිහාසික ට්‍රයැන්ගල් එකක්. කලින් දළදා වහන්සේ වැඩ සිටපු තැනක් මේක. පුරාණ පඩිපෙළවල්, බිතුසිතුවම් බලන්න පුළුවන්. ඉතිහාසයට ආසායට, ෆොටෝ ගන්න කැමති අයට, හයිකින් කරන්න කැමති අයට නම් යාපහුව අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්. රිදී කැබලි වලින් නිර්මාණය වුණු බුදුරූපයක් තියෙනවා. පුරාණ සිතුවම්, ලෙන් තියෙනවා. පන්සල් වතාවත් වලට වගේම ඉතිහාසය බලන්නත් හොඳ තැනක්. කුරුණෑගල නගරේ ඉඳන් පැයක කාලයකින් යන්න පුළුවන්. කුරුණෑගල නගරයේ සංකේතය කියලා තමා මේක හඳුන්වන්නේ. කුරුණෑගල නගරේ ඉඳන් කිලෝමීටර් 3ක් වගේ දුරයි. පඩි 200ක් විතර නැග්ගම මුළු කුරුණෑගල නගරය, කුරුණෑගල වැව සහ වටේ තියෙන කඳු ටික ඔක්කොම වගේ පේනවා. හවස් වෙලාවට සන්සෙට් එක බලන්න නම් සුපිරිම තැනක් මේක. උඩ පන්සලකුත් තියෙන නිසා ආගමික වටිනාකමක්කුත් තියෙනවා. වඳුරන් ඉන්න නිසා බෑග් පරිස්සමට තියාගන්න ඕන.